උදෑසන දෙවියන් වහන්සේගේ වචනේ මම ඔබට කතා කරන්න යන්නේ ආත්මික සේවයට ඇතුල් වෙමු කියන කාරණාව යටතේ. මේ ඔබ සූදානම් කිරීමක් ලබන වසරට. ඒට අපි සූදානම් වෙන පිණිස අපි ආත්මික සේවයට ඇතුල් වෙන්න ඕන. දැන් මේ ආත්මික සේවය ගැන කතා කරනකොට අපි ඔක්කොම මානසික හිතේට අපි ආත්මික දේවල් වටා තමයි ගමන් කරන්නේ. හරිද? ඔබ මොන තත්ත්වයක අද හිටියත් මොන පසුබිමක ඔබ සිටියත් කොහොම ගමන් කරත් අවසානයේ ඔබට තියෙන්නේ ආත්මික තලයක් එක්ක සටනක්. ආත්මික තලයක් ජය ගැනීමක් තමයි ඔබට තියෙන්නේ. ඒ නිසා ආත්මික දේවල් අපි තේරුම් ගන්න ඕන. ආත්මික දේවල් තේරුම් ගත්තේ නැත්නම් මානසිකයෙන් තමයි සටන් කරන්න වෙන්නේ. මානසිකයෙන් සටන් කරොත් වෙහෙසටපත් වෙනවා. පරාජය වෙනවා. මානසික කවදාවත් මානසිකට විරුද්ධව සටන් කරලා ජය ගන්න බෑ. ඔබ ඔය සටන් කරන නැන්දම්මා අසල්වාසියා සහෝදරියා ඔක්කොමත් එක්ක ඔබ මොන සටන කරත් ඔබත් පරාජිතෙක්, ඔහුත් පරාජිතෙක්. මතක තියාගන්න අපේ සටන ආත්මික සටනක්. ඒ නිසා තමයි අපිට මානසිකට විරුද්ධව දෙයක් නැත්තේ. අද මිනිස්සු මානසිකත් එක්ක සටන් කරන නිසා ජයග්‍රහණයක් නැහැ. ඒ විතරක් නෙමෙයි. ඔබ යන ගමන හැමදාම ඔබ දුකින් ඉන්නේ. නමුත් ඔබ තේරුම් ගත්තාම ඔබ වටා ආත්මික දේවල් තිබෙන බව, ආත්මික යහපත් දේවල් තියෙනවා, අයහපත් දේවල් තියෙනවා. ඔබට පුළුවන් සටන් කරන්න. ආමේන්. පාස්ටර් වෝනේ නැහැ. ඔබට පුළුවන් සටන් කරන්න. ඉතින් සභාව හුරු වෙලා තියෙනවා ගොඩාක් වෙලාවට පූජකවරයා, පූජාසනය, අල්තාරය, යාඥාව මේ දේවල් මත තමාගේ ආත්මික කාරණාව සඵල කරගන්න. හැබැයි දෙවියන් වහන්සේගේ වචනේ මේකක් නෙමෙයි කියන්නේ. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා ඔබ හැම කෙනෙකුටම මේ ආත්මික දීමනාවල් තියෙනවා. ආමේන්. ඉතින් මේ ආත්මික දීවනාවල් අපි හැමෝම අවදි කරගත්තොත් අපි හැමෝටම එක එක්කෙනාට සේවය කරන්න පුළුවන්කම ලැබෙනවා. මොකද ආත්මික දීමනාවල් ගැන බයිබලයේ කතා කරනකොට, දේව වචනේ ගැන කතා කරනකොට ඒකේ යම්කිසි ගණනකට සීමා වෙලා නැහැ ආත්මයන් වහන්සේගේ ක්‍රියාව. ඒ විවිධයි. ඔබගේ සමහරක් වෙලාවට දෙවියන් වහන්සේ ඔබට දීලා තියෙන ආත්මික තලන්තෙම ඇති තව කෙනෙකුට ආශිර්වාදයක් වෙන්න. ඉතින් ඔබ ඒක හඳුනාගෙන තියෙනවද? ඒ හඳුනාගෙන තිබෙනවා නම් ඔබ ඒක හඳුනාගත්තොත් ඔබ සැබවින්ම සභාවටත් ආශිර්වාදයක්, ඔබගේ පවුලටත් ආශිර්වාදයක්, ඔබටම ආශිර්වාදයක්. ආමෙන්. මේවනේ මම මට ආශිර්වාදයක්. මම ඒවයි හිතන්නේ. හරිද? මට ආශිර්වාදයක්. මම වර්ධනය වෙන්නේ, මම ලස්සනට අඳින්නේ, මම දෙයක් ඉගෙන ගන්නෙත් කවුරුත් උදෙසා නෙමෙයි, මම උදෙසාමයි. කවුරු හරි කෙනෙක් කෑම කනවද තව කෙනෙක් උදෙසා? එමය ඉන්නවද මෙතන? තව කෙනෙක් ගැන හිතලා අනේ යා මාත් වෙන්න ඕන, යා පෝෂණය වෙන්න ඕන කියලා ඔබ කෑම කනවද? නැහැ. ඔබ කෑම කන්නේ ඔබගේ පෝෂණය උදෙසා. හැබැයි ඔබ පෝෂණය වුණොත් තව කෙනෙකුට උපකාරයක් කරන්න පුළුවන්. ඉතින් බෙලහීන කිතුණුවන්ට බෑ තව කෙනෙක්ව ශක්තිමත් කරන්න. ඔබ සවිමත් කිතුණුවෙක් වෙන්න ඕන. සවිමත් කිතුණුවෙක් වෙන්නේ කොහොමද? ආත්මික සේවයට අපි ඇතුල් වෙන්න ඕන. විනිශ්චයකාරයාගේ පොතේ 17 වෙනි පරිච්ඡේදයේ 6 සිට 9 දක්වාම ආවඩ කියවන්ට යනවා. මම මේ පසුතලයක් හදාගෙන යන්නේ. ඉතින් මේ කතන්දරයේ දෙස බලමු. ඒ දවස්වල ඊශ්‍රායලී රජෙක් නොසිටියේය. එක් එක්කෙනා තම තමාගේ ඇස් හමුවේ හරිව තිබුණු දේ කළේය. යුදා පෙළපතට අයිති වූ යුදේ බෙත්ලෙහෙමේ සිට ආවා වූ එක්තරා ලෙවි තරුණෙක් සිටියේය. 8 වෙනි පදයේ කියනවා ඔව් ඒ වාසය කළේය. ඒ මිනිසයා තමාට සිටීමට තැනක් සොයන පිණිස යුදේ බෙත්ලෙහෙමේ නුවරින් පිටත්ව ගොස් ගමන් කරනුවේ ඒප්‍රායන් කඳු රටේ මීකාගේ ගෙදරට පැමිණියේය. 9 වෙනි පදයේ කියනවා නුඹ කොතනින් ආවේදයි මීකා ඌගෙන් ඇසීය. ඔව්ද මම යුදේ බෙත්ලෙහෙමේ ලෙවියෙක්ය. මට විසීමට තැනක් සොයමි යයි කීවේය. එවිට මීකා මා සමග වැස මට පිය කෙනෙක් පූජකයෙක්ද වයන්න. මම නුඹට අවුරුද්ද පතා රිදී කාසි 10ක්ද හා ඇඳුම් කුට්ටමක් කැමති කෑමක් දෙන්නේ. ඒ මිනිසයා සමග වසන්ත ඔහු සතුටු විය. මේ කතාව දිහා බලන්න. දැන් මේ විනිශ්චයකාරයන්ගේ කාලේදී නීතියක් තිබුණේ නැහැ. වෙරාදකින් කියනවා රජෙක් හිටියේ නැහැ. මේ රජෙක් නොසිටිය නිසා මිනිස්සුන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. රජෙක් නැහැ කියන්නේ ආණ්ඩුවක් නැහැ කියන එකයි. නීතියක් නැහැ. මිනිස්සුන්ට හිතෙන දේවල් කරන්න පුළුවන්. දැන් මේ බෙත්ලෙමේ ඉන්න මිනිස්සෙක් නැත්නම් යුදා මිනිස්සෙක් පූජකෙක් ඔව් සිතනවා මම තැනක් හොයාගෙන යන්න ඕන. මට සේවය කරන්න නෙවෙයි මට යහපත කරගන්න තැනක් හොයාගෙන යන්න ඕන. එහෙම තමයි ඔහු හිතන්නේ. ඉතින් මේ කාරණේ දිහා බැලුවම මිනිස්සුන්ගේ ඇස් සමුවේ තමාට හරිව තිබෙන ඕනද මේක කරපු කාලයක්. කිසි කෙනෙක්ගෙන් බාධාවක් තිබුණේ නැහැ. මරන්න ඕන මැරුවා, ජීවත් කරවන්න ඕන ජීවත් කරා, උදුර ගන්න ඕන උදුර ගත්තා. ඒ වගේ කාලයක් මේක.
මාංශයේ ක්‍රියාව ඊ타මත්ම දැඩිසේ විශාලව තිබිච්ච කාලයක්. ඉතින් මේ පූජකයා තමාට සිටින්න තැනක් සොයමින් ගියේ. මතක තියාගන්න ඕක කරන්න සේවයක් නෙමෙයි හොයන්නේ. කරන්න සේවයක් නෙමෙයි හොයන්නේ. තමාට සිටින්න තැනක්. මම මේක ගැන කල්පනා කරනකොට අද දෙවියන් වහන්සේගේ සභාවට එන මිනිස්සු දිහා බැලුවම තමාට ලාභයක් ලබන්න නම් සභාවට එන්නේ. ඔබ දෙවියන් වහන්සේගේ ගෘහයට ඇවිල්ලා මට මේ දේ ලැබෙනවා නම් මම එතන රැඳෙනවා කියන සංකල්පයක් තුල ඔබ සිටිනවා නම් ඔබ වැරදි දැනකට ඇවිල්ලා තියෙන්නේ. දෙවියන් වහන්සේව පිළිගත් මොහොතේ පටන්ම ඔබට සේවයක් ආරම්භ වෙනවා. හරියට ව්‍යාපාරයක් විවෘත වුණා වගේ, දොරටුවක් විවෘත වුණා වගේ. යේසුස් වහන්සේව ඔබ පිළිගත්තයින් පස්සේ යමක් විවෘත වෙනවා. ඔබ තුලින් දෙයක් හට ගන්නට යනවා. ඔබ තුලින් දෙයක් වෙන්න යනවා. ඔබ තුලින් බලපෑමක් වෙන්න යනවා. ඔබ තුලින් ආලෝකයක් දිස් වෙනවා. හැම දෙයක්ම ආත්මිකයි. වියලි මිනිස්සෙක් නෙමෙයි. සභාවට ඇවිල්ලා මිනිස්සුන්ට වේලෙන්න බෑ. සභාවට ඇවිල්ලා නිකන් මුකුත් වෙන්නේ නැති යන්නේ නැති වාහනයක් නෙවෙයි සභාව කියන්නේ. සභාව කියන්නේ ජීවිතයේ තියෙන ගමන් කරන වාහනයක් නිතරම හැම දවසක් ගානේ. ඉතින් ඒ නිසා තමයි හැමදාම දේවල් සිදු වෙන්නේ. නොයෙකුත් බාධක පැමිණියත් ඔබ ඉදිරියට යන්නේ. මොකද ජීවිතේ තියෙන නිසායි. අපේ දෙවියන් වහන්සේ අද ජීවමානව මේ ස්ථානයේ සිටින නිසායි. ඉතින් අපි කරන්න නැත්තම් තැම්පත් වෙන්න එක තැනට වෙලා කාලා බීලා ඉන්න තැනක් නෙමෙයි හොයන්න ඕන. සභාවක් හොයන්න එපා. ඔබට සුවසේ කියලා වාඩි වෙලා ඉන්න පුළුවන් පුටුවක් තියෙන සභාවක් හොයන්න එපා. මෙහෙන්නත් එපා. හරිද? දෙවියන් වහන්සේ එක ගමනක් යන්න ඕන. ඔබ වෙන සභාවකට ගියත් ඔබ කොහේ ගියත් දෙවියන් වහන්සේත් එක්ක ගමනක් යනවා නම් මට දවසක ඔබව හමු වෙච්චාම ඔබ ගමනක් යන පුද්ගලෙක් කියලා මම දැනගන්නවා නම් ඊට වඩා ප්‍රීතියක් නැහැ. ඔබට කියන්න සාක්ෂියක් තියෙනවනේ පාස්ටර් දෙවියන් වහන්සේ මාව ගෙනියලා මේ දේ කළා, මේ දේ සිදු වුණා, මේ දේ මම කරමින් යනවා කියලා. මොන තරම් යහපත් දෙයක. දෙවියන් වහන්සේක මොන තරම් අගය කරනවද? ආමෙන්. අපි වියලිච්ච මිනිස්සු නෙමෙයි. ඉතින් ඔහුට සැප පාසුව ලැබිච්ච ගෙදරක් හම්බුණා. මීකාගේ ගෙදර. ළඟ ඉන්න කෙනාට කියන මීකාගේ ගෙදර නතර වෙන්න එපා කියලා. මීකාගේ ගෙදර නතර වෙන්න එපා. මොකද දන්නවද මේ පූජකයා බෙත්ලෙමෙන් ආවේ ඔව් යුදෙව්වෙක්. හරිද? ඔව් මීකාගේ ගෙදර නතර වුණා. අන්තිමට මීකාගේ ගෙදර රූප වන්දනාවත් ඔව් කළා. පූජකයා. හොරකම් කරපු රිදී කාසි වලින් රූප හදලා ඒවට වැන්දා. පූජකයා වඳින්න සිදු වුණා. ඇයි? මීකාගේ ගෙදර නතර වෙච්ච නිසා. සමහරක් තැන් වලට ඔබ ගිහිල්ලා කිසි දෙයක් වෙන්නේ නැත්නම් ඔබව හයර් එකට නම් අරන් තියෙන්නේ. මිලයකට නම් අරන් තියෙන්නේ. ඔබ ඉන්නේ මා භයානක තැනක. මොකද ඔබට තනතුරක් තියෙන්න පුළුවන්. කැඳවීමක් තියෙන්න පුළුවන්. ඔබට ඕන දේ කරන්න හම්බෙන්නේ. මේ සභාව ඇවිල්ලා දෙවියන් වහන්සේගේ සභාවයි. මේ සභාව තියෙන්නේ දෙවියන් වහන්සේ ඔබව කැඳවපු දේ සම්පූර්ණ කරන්න මඟ පෙන්වන්නයි. නැතුව අපිට ඕන දෙයක්වත් කාටවත් ඕන දෙයක්වත් ඔබට කියලා කරගන්න නෙමෙයි. ඔබට යමක් කරන්නයි කියලා කියනවා නම් ඒක කරන්න. හැබැයි ඔබගේ වැඩේ සම්පූර්ණ වෙන්න ඕන. ඒකට බාධා කරන්න කාටවත් බෑ. මේ සභාවේ කවුරුත් ඇවිල්ලා කියලා නැහැ පාස්ටර්. මට කැඳවීමක් තියෙනවා අහවල් ගමකට ගිහිල්ලා සේවයක් ආරම්භ කරන්න. මට කවුරුත් කියලා නැහැ. එහෙම කියන්නේ එහෙම අපි තමයි අහන්න ඕන. කැඳවීමක් තියනවාද? තියනවාද? එහෙම එකක් කොහෙද පාස්ටර් තියෙන්නේ? හරිද? මේ සමහරක් මිනිස්සු ගල් වගේ මවබට කියන මවබට දොසක් කියනවා නෙමෙයි. අවදි වෙන්න. ආත්මික දීමනා වලින් අවදි වෙන්න. ඔබගේ ගම වෙන්න පුළුවන් ඔබගේ සේවය, ඔබගේ රැකියා කරන තැන වෙන්න පුළුවන් ඔබගේ සේවය. හැබැයි ගමනක් යන්න ඕන දෙවියන් වහන්සේත් එක්ක. දේවල් සිදු වෙන්න ඕන දෙවියන් වහන්සේත් එක්කලා යනකොට ආමෙන්. මට මතකයි ඉස්සර හිටියා අපේ මගේ සහෝදරේ පාසල් අසන්ත කියලා. පාසල් අසන්ත ජයලත්. ඔව් දෙනියායේ සේවය පටන් ගත්ත කාලේදී ඔව් මාව බස් එකේ දාගෙන ගියා. දෙනියායට. ඔව් දෙනියායේ සේවය කරනවා. ඉතින් මම තරුණ බ්‍රදර් කෙනෙක්. පාස්ටර් වෙනන් දන්නෙත් නෑ. මම මෙයාත් එක්ක ගියා. යනකොට මෙයා මට පෙන්නනවා කොළන්න කියලා ගම. කඳු වලින් වට වෙච්ච ලස්සන ගම. පොඩි තැනක්. මේ ගම ඇතුලෙන් යනකොට මේ සහෝදරයා කියනවා මෙතන සේවයක්. මම පාසල් අසන්තට මම මෙතන සේවය කරන්න යනවා. මෙතන සේවය නෑනේ. මම සේවය කරන්න යනවා. නිකන් සේවය කරන්න යනවා කියලා නෙවෙයි. බස් එකෙන් බැස්සා. බස් එකෙන් බෑලා ගෙවල් හෙව්ව නතර වෙන්න. ඒ මොහොතේ ගෙයක් හම්බුණා. ඇඩ්වාන්ස් එකකුත් දුන්නා. ඇඩ්වාන්ස් එකක් දුන්නා විතරක් නෙමෙයි ඉංග්‍රීසි ක්ලාස් කරන්නයි මියුසික් ක්ලාස් කරන්නයි කට්ටියක් එකතුත් කරගත්තා. එක දවසේ මම කල්පනා කරලා තියෙනවා එවැනි තරුණයෝ අද ඉන්නවද? දෙවියන් වහන්සේගේ සේවයට ජොලිතව ඉන්න මිනිස්සු ඉන්නවද? දෙවියන් වහන්සේ කිව්වොත් එහෙම කොහේ හරි තැනකට ඵලයන් ගිහලා සේවයක් කරන්නයි කියලා. ඉස්සර අපිට යන්න දුන්නේ නැහැ. මම ඔක ගිහලා පාස්වරන්ට කිව්වම පාස්වරන්ට කිව්වා බොඩ පිස්සු මෙහෙට වෙලා ඉඳපන්. මට දෙදා පාස්වරන් කිව්වලා යන්නයි කියලා මම එදා ගිහින්. කන්තලේට ගිහින් මං එහෙමයි. කන්තලේ දවසක් ගිහලා බැස්සා කෝච්චියෙන් මෙතන දෙවියන් වහන්සේ සේවයක් කරන්න ඕනයි කියලා කිව්වා. එතනට ගියා. අවුරුදු 20ක් සේවය කරා. මේමයි. දෙවියන් වහන්සේගේ සේවයට අපි කැමති වෙන්න ඕන. ආමෙන්. ඉතින් නිකන් මේ පූජකයා වගේ වෙන්න එපා. මීකාගේ ගෙදර නතර වෙන්න එපා. ඔහුට හම්බුණා රිදී කාසි 10ක්. ඒ විතරක් නෙමෙයි ඇඳුම් කට්ටලයක් හම්බුණා. අවුරුද්දකට. දවස් ගානෙම කෑම ලැබුණා. නවාතැන් ලැබුණා. දැන්
ඒ කාලේ හැටියට මේක එක්සිකියුටිව් ජොබ් එකක්. මොකද මේ කියන කාලේ මේ පාසුකම් ටික ලැබුණා කියන්නේ හොඳ රස්සාවක්. හොඳ රස්සාව. අද කනගාටුදායක දේ දෙවියන් වහන්සේගේ සේවයට හෝ දෙවියන් වහන්සේගේ දෙයක් හොයන කෙනෙක් මේ දේවල් ටික දෙනවා කියලා කිව්වොත් සේවයට එනවා මිනිහ. නැද්ද? ඔබට කිව්වොත් පාස් අපි වාට ගියක් දෙන්නම්, වාහනයක් දෙන්නම්, පඩියක් දෙන්නම්, මෙතන හalleluya වාස් මම එනවා කියලා කියන මිනිස්සු ඉන්නවා. මිනිස්සු ඉන්නවා. මොනවද අපිට ලැබෙන්නේ කියන කාරණේ මත සේවයට එන්න මිනිස්සු කැමති. දෙවියන් වහන්සේට සේවය කරන්න කැමති නම් ඔබ මේ මීකාගේ ගෙදරට ඇතුල් වෙච්ච කෙනෙක්. හැබැයි දෙවියන් වහන්සේත් එක්ක ගමනක් යනකොට කවදාවත් අහන්න එපා ඔබට කීයක්ද ලැබෙන්නේ කියලා. වැරදි ප්‍රශ්නේ. කවදාවත් අහන්න. මොනවද ලැබෙන්නේ කියලා කවදාවත් අහන්න. ලැබෙන ඕන දෙයක් නිසා දෙවියන් වහන්සේට ස්තුති වේවා. ගමන යනවා. දෙවියන් වහන්සේ දන්නවා තමන්ගේ දාසයන්ට ආශිර්වාද කරන්න. දෙවියන් වහන්සේ දන්නවා මාර්ගයේ ආශිර්වාදය තබන්න. දෙවියන් වහන්සේ දන්නවා ඔබ ගෙනියන්න ඕන තැන. හදවත තියෙනවා. ආත්මික සේවයට ආශා වෙන්නා වූ වසරක් වෙන්න ඕන අපේ ඊළඟ වසර. ආමෙන්. ඉතින් ඒ කාලේ හැටියට නම් මේක දිහා බැලුවොත් හරියට 100ක් 200ක් ඉන්න සභාවක්, විශාල වාහන තියෙනවා, විශාල මුදල් තියෙන. ඒ වගේ ගයක් තමයි හැටියට තමයි මීකාගේ ගෙදර පේන්නේ. හැබැයි මහ මලපතක්. ඒ ගෙදර නතර වුණොත් අන්තිමට රූප තමයි නමස්කාර කරන්න වෙන්නේ. රූප නමස්කාර කරන මීකාගේ ගෙදර නතර වෙන්න එපා. කතන්දරේ කියවලා බලන්න. දැන් මේ සියල්ල තිබුණොත් හොඳයි කියලා කෙනෙකුට කියන්න පුළුවන් සේවය කරන්න. හොඳ දෙයකින් පටන් ගන්න එක හොඳයි. හැබැයි මුකුත් නැති දෙයින් පටන් ගත්තම තමයි සියල්ල එකතු වෙන්නේ. සියල්ල එක්කලා පටන් ගන්න දේට එකතු වෙන්න දෙයක් නැහැ. ඔබට තේරෙනවද මම මේ කියන දේ? එකතු කරගන්න පුළුවන් දෙයක් එක්කලා තමයි අපි යන්න ඕන. සිස්ටරයි මමයි විවාහ වෙලා හරිද අපි ගියා ගෙදරකට. ඒ ගෙදර ගැන නිතරම මට මතක් වෙනවා. පොල්ලතු ගියා. තියෙන්නේ පුටු දෙකයි. පුටු දෙකයි මේසෙයි ඇඳුම් දාගන්න එකක් නැහැ. මම මේ කියන්නේ අපිට ලැජ්ජාවක් නැහැ මේක කියන්න. අපි දෙවියන් වහන්සේ කරපු දේවල් කියන්නේ හරිද? නැති හින්දාත් නෙවෙයි. අපි කාගෙන්වත් ඉල්ලුවෙත් නැහැ. කවුද මන්ද සහෝදරියක් අපිට ගෙනලා දුන්නා කන්නාඩි මේසය. ඒ කන්නාඩි මේසෙ දෙපැත්තේ තියෙනවා කබඩ් දෙකක්. ওই කබඩ් දෙකේ තමයි අපි ඇඳුම් දාගත්තේ. ෆෑන් එකක් ගෙදර නැහැ. වාහලේ මේ මට්ටමට ටකරන් දාලා තියෙන්නේ. තැම්බෙනවා. මුකුත් නැතුව පටන් ගත්තේ. බලන්න දෙවියන් වහන්සේ කොච්චර මට ආශිර්වාද කරලා තියෙනවද කියලා. එහෙමනේ මම හිතන්නේ. මේ ඔක්කොම ආශිර්වාදات එක්කලා මම පටන් ගත්තා නම් දෙවියන් වහන්සේට එකතු කරන්න දෙයක් නැහැ. ඒ නිසා තමයි ඔබගේ දරුවන්ව මුකුත් නැතුව යවන්න ඕන. ආමෙන්. මුකුත් නැතුව යවන්න ඕන. යන්න. දෙවියන් වහන්සේ සපයයි. දෙවියන් වහන්සේ දෙයි. දැන් ඔබට තියෙන දේවල් විකුණලා නාස්ති කරන්න එපා. දරුවන්ට තියෙන දේවල් ටික දරුවන්ට දෙන්න ඕන. නමුත් මම අපිට කියන්නේ මුකුත් නැතුව ආරම්භ කරන්න අද මේ પરම්පරාව සූදානම් නැහැ. ඒගොල්ලන්ට ඕන දෙයක් අතට ඉස්සෙල්ලම්. අතට දේවල් අරගෙන ආරම්භ කරන මිනිස්සු ගොඩාක් වෙලාවට ඒවා සියල්ලම නැති කර ගන්නවා. හැබැයි මුකුත් නැතුව ආරම්භ කරන මිනිසයා ලැබෙන හැම එකකම වටිනාකම උ දන්නවා. ඉතින් මීකාගේ ගෙදරට යන්න එපා. මීකාගේ ගෙදර ඔක්කොම තියෙනවා. වටිනා දේවල් තියෙනවා. හොඳ පඩියක් හම්බුණා, ඇඳුම් තිබුණා, කන්න තිබුණා, විවේකයේ තිබුණා. ඔවුන්ට එක පවුලයි හිටියා. මට ආත්මික පියෙක් වෙන්න උඹට තියෙන්නේ පූජාව කරන්න, අරක කරන්න, මේක කරන්න. දෙවියන් වහන්සේ මට ආශිර්වාද කරයි කියලා තමයි මීකා හිතුවේ. ඇයි මගේ ගෙදර දැන් පූජිකෙක් ඉන්නවා. හයර් එකට ගත්ත පාස්ටර් කෙනෙක්. කිසිම පාස්ටර් කෙනෙක් හයර් එකට ගන්න බෑ. ආමේන්. සමහර පාස්ටර්ලා ඉන්නවා ඉතින් හයර් එකට එන අය. ඒ අයට අහුවෙන්නත් එපා. ඒ අය ගාව දෙවියන් වහන්සේගේ ආත්මය නැහැ. දන්නවද මේ පූජිකයා සෑයීමටපත් වුණා ඌට ලැබිච්ච දෙයින්. දෙවියන් වහන්සේගේ දරුවනේ අපි කවදාවත් දෙවියන් වහන්සේගේ ආත්මික තලයේ දේවල් වල සෑහීමටපත් වෙන්න ඕනේ නැහැ. අපිට තියෙන දේ ගැන අපි සෑහීමටපත් වෙන්න ඕන. අපිට තියෙන මෙච්චර නම් සෑහීමටපත් වෙනවා. ආමෙන්. දෙවියන් වහන්සේට ස්තුති කරනවා. හැබැයි අපි ආත්මික දේවල් වලට කවදාවත් සෑහීමකටපත් වෙන්නේ නැහැ. ස්වාමිනී තව අවශ්‍යයි. මොකද අපේ දෙවියන් වහන්සේ සීමිත දෙවි කෙනෙක් නෙවෙයි, අසීමිත දෙවි කෙනෙක්. දෙවියන් වහන්සේ අද දවසේ ඔබ පාවිච්චි කරන ගමනට වඩා ඊට වඩා ඔබ පාවිච්චි කරන්න උන්වහන්සේට පුළුවන්කම තියෙනවා. උන්වහන්සේට පුළුවන් ඔබ ඊට වඩා හොඳ භාජනයක් කරන්න. ඒ භාජනය තව ලස්සන කරන්න. ඉතින් දෙවියන් වහන්සේ හැඩගස්සන දේ හැඩගස්සන්න අපි ඉඩ හරින්න ඕන. අපිට කවදාවත් සීමා වෙන්න බෑ. සීමා වෙන්න බෑ. සමහරක් අය හරිද ඔබ මේ සභාවට ඇවිල්ලා එක පුටුවේ වාඩිලා යන්න එපා. දෙවියන් වහන්සේකින් දෙයක් ලබා ගන්න, මේ වචනයක් ලබා ගන්න, ක්‍රියාවට දාන්න, ගමනක් යන්න. දෙවියන් වහන්සේ ක්‍රියා කරන්න ගන්නේ එමයයි. ඊළඟ තලයට යන්නේ එමයයි. ඔබ මුකුත් නොකරොත්, ඔබ මේ තලයට ඇතුල් නොවුනොත් ඔබ උතනම තමයි ඉන්නේ. දෙවියන් වහන්සේ කවදාවත් ඔබ බලෙන් ඇදලා දාන්නේ නැහැ තැනකට. දැම්මත් වැඩක් නැහැ. දෙයක් වෙන්නේ නැහැ. හැබැයි ඔබ අත උස්සලා ස්වාමිනී මම කැමති. මාව ගෙනියන්න කියලා කියනකොට දෙවියන් වහන්සේ ඔබගේ අත අල්ලලා ඔබව ගෙනියනවා. ඉතින් ඒ නිසා අපි ඉදිරියට යන්න ඕන.
සෑහීමකටපත් වෙන්න බෑ. ආත්මික කාරණාවලදී සෑහීමකටපත් වෙන්න බෑ. තමා ලබා තිබෙන දේවල් නිසා සෑහීමකටපත් වෙන්න සිතන්න එපා. තමා කරලා තියෙන දේවල් නිසා සෑහීමකටපත් වෙන්න සිතන්න එපා. එහෙම වුණොත් අපි එක්තැන් වෙන මිනිස්සු පමණයි. එක්තැන් වෙන මිනිස්සු පමණයි. අපි තුල ගින්න නිතරම දැවෙන්න ඕන. ගින්නක් නිතරම දැවෙන්න ඕන ස්වාමින් වහන්සේට. ගින්නක් නැත්නම් දවන්න දෙයක් නැහැ. පූජාවක් නැහැ. ඒ නිසා ගින්නක් දැවෙන්න ඕන. අපිට ඉදිරියට යන්න සැලසුම් තිබ්බට මදි. අපි ඉදිරියට එය තල්ලු කරන්න ඕන. සැලස්ම තියාගෙන හිටියට වැඩක් නැහැ. එකම දේ හැමදාම වෙන්න බෑ. හිතලා බලන්නකෝ ඔබ හැමදාම එකම දේ ඔබට සිදු වෙනවා නම් සමහරක් අය නම් කැමති නේ එකම දේ සිදු වෙනවා නම් මට නම් බෑ එමෙන්න. හිතලා බලන්න එකම කෑම හැමදාම කන්න තිබුණොත් හැමදාම එකම කෑම හැමදාම එකම දේ මූසල ඇඳෙන් නැගිටිනවා මූණ හොදනවා වැඩට යනවා අකමැති රස්සාවට යනවා ගෙදර එනවා නිදිය ගන්නවා ඊළඟ දවසෙත් මූසල ඇඳෙන් නැවත නැගිටිනවා නැවත වැඩට යනවා මොකද්ද මේ ජීවිතේ හරියට එකම ෆිල්ම් එක හැමදාම බලනවා වගේ ඉන්නේ වෙන්න ඉස්සෙල්ලා දන්නවා ඊළඟ පැයේ මේකයි වෙන්න යන්නේ කියලා ජීවිතේ වෙනසක් අවශ්‍යයි ආමේන් දෙවියන් වහන්සේ තුල ජීවිතේ රසවත් වෙනස් ආත්මයන් වහන්සේ සමග ගමන් කරනකොට ඔබ දෙවියන් වහන්සේ නොයෙකුත් තැන් වලට ගෙනියයි නොයෙකුත් මිනිස්සු උණගස්ව දෙවියන් වහන්සේගේ සැලසුම් හැමතිස්සෙම මිනිස්සුත් එක්කලයි තියෙන්නේ. ඉතින් මිනිස්සු ඔබට උණගස්වනකොට ඒ මිනිස්සු හරහා ඔබට යහපත දෙවියන් වහන්සේ ගෙනින්න යනවා. බොහෝ දේක ගැන කතා කරන්න පුළුවන්. ඉතින් පරණ දේ අපේ අලුත් වෙන්න නම් අපි ආත්මෙන් පිරෙන්න ඕන. අලුත් මිනිස්සු ගැලවෙන්න ඕන. ආමෙන්. අලුත් මිනිස්සු සභාවට එන්න ඕන. පරණ මිනිස්සු දෙවියන් වහන්සේ පාවිච්චි කරන්න ඕන. පරණ මිනිස්සු වැටියන්න හොඳ නැහැ. පරණ මිනිස්සු දෙවියන් වහන්සේ පාවිච්චි කරන්න ඕන. දන්නවද? අපි කරගෙන යන කාර්ය කරලා මැරෙන්න සැලසුම් කරන සෙනගක් නෙමෙයි. මොනවා වුණත් අපි කරගෙන යනවා නම් දෙයක් ඒක කරලා දවසක මැරෙන්න යනවා නෙමෙයි. එහෙම වෙන්න බෑ. අපිට සමහර කලට ලස්සන යාඥාවල් තියෙනවා. හරි ඇඩතල දාපු කතාවල් කරන්න පුළුවන්කම තියෙනවා. ලස්සන පූජක ඇඳුම් තියෙන්න පුළුවන්. මිනිස්යන්ගේ පිළිගැනීම තියෙන්න පුළුවන්. හැබැයි ආත්මයන් වහන්සේගේ ගින්න නැත්තම් සුද්ධාත්මයන් වහන්සේ දෙයක් ඔබගේ ජීවිතේ කරන්නේ නැත්තම් ආත්මික තලයේ ඔබ වීරිච්ච මිනිසෙක් විතරයි. ආත්මික තලයේ දෙයක් ඔබ තුල වෙන්නම ඕන. ඔබ යාඥා කරනකොට දෙයක් වෙන්න ඕන. ඔබට පුළුවන් මිනිස්සුන්ට යාඥා කරන්න, එක එක්කෙනාව ධෛර්යමත් කරන්න, එක එක්කෙනාට උගන්වන්න, එක එක්කෙනාට සේවය කරන්න. මේ දේ ආත්මික තලයේ දේ සිදු වෙන්න ඕන. මේ තලයට අපි අතුල් වෙන්න ඕන. ඉතින් සෑහීමටපත් වෙන්න එපා. අපිට පිපිදීමක් අවශ්‍යයි මගේ ප්‍රිය සහෝදර සහෝදරිනි. පිපිදීමක් අවශ්‍යයි. මේ පිපිදීම තුළ මිනිස්සු දෙවියන් වහන්සේගේ මහිමය දකින්න ඕන අපේ තුලින්. ඔබ තුලින් දෙවියන් වහන්සේගේ මහිමය දකින්න ඕන. ඔබ දන්නවා දෙවියන් වහන්සේ ඔබව මැව්වේ මේ මහිමවාන්විත වාජනයක් හැටියට. ඔබ තුලින් මිනිස්සු දෙවියන් වහන්සේගේ මහිමය දකින්න ඕන. දෙවියන් වහන්සේගේ බලවත් ක්‍රියාවල් ඔබ තුලින් සිදු වෙන්න ඕන. පාස්සේ ඉතින් මම නෙමෙයි ඕවා කරන්න ඕන පාස්ටර්නේ එහෙම එකක් බයිබලයේ කියන්නේ නැහැ. බයිබලයේ කියන්නේ ඔබට ඒක කරන්නයි කියලා. ආමෙන්. ඔබට දෙවියන් වහන්සේ දීලා තියෙනවා. බලවත් ක්‍රියාව සිදු වෙන්න යනවා. වෙලා තියෙන්නේ ඔබ මේකට ඇතුල් වෙන්නේ නැහැ. ඔබ ආත්මික තලයට එන්නේ නැහැ. ඔබ ආත්මික තලයේ වර්ධනයක් වෙන්න ඔබ කැමති නැති එකයි ප්‍රශ්නේ. ඔබ කැමති වුණොත් ඔබ ආශාව වුණොත් දෙවියන් වහන්සේ ඔබ බලවත් දේවල් වලින් පූර්ණ කරන්න යනවා. දන්නවද? නැවත දේව බිය සභාවට එන්න ඕන. ඇයි දන්නවද දේව බිය එන්නේ? දේව බිය අවශ්‍යයි. දේව බිය තමයි ඔබ පාපයෙන් ඈත් කරන්නේ. දේව බිය නැතුව මේ ආත්මික තලයට ඇතුල් වෙන්න බෑ. දේව බිය තියෙනකොට ඔබ දෙවියන් වහන්සේට බය වෙනකොට ඔබ පාපයට අසු වෙන්නේ නැහැ. අද ගොඩාක් අය පාපයට අසු වෙන්නේ උන්ට දේව බිය නැහැ. මාංශේ හට ගන්න ඕන දෙයක් උන් වැළඳ ගන්න කැමති. මාංශේ හට ගන්න හැම සිතුවිල්ලක්ම උන්ගේ හදවත් වල තැම්පත් කරන්න කැමති. මේ දේවල් නිසා උන්ට ආත්මික තලයකට ඇතුල් වෙන්න බෑ. නමුත් දේව බිය ඔබව ආරක්ෂා කරනවා. දේව බිය ඔබගේ ආත්මය හැඩගස්සනවා. දේව බිය ඔබ යටහත්ව තබනවා. ඉතින් දේව බිය අපි තුලට එන්න ඕන. අපි සාමාන්‍ය මිනිස්යන් වුණත් අසාමාන්‍ය දෙයක් කරලා මැරෙන්න ඕන. ආමෙන්. එහෙම ඉන්න. සාමාන්‍ය මිනිස්සු තමයි අපි. එලියා අප හා සමාන මිනිස්සයෝ. බයිබලයේ කියනවා එලියා අපි හා සමාන කෙනෙක්. නමුත් ඔහු අසාමාන්‍ය දෙයක් කරපු මිනිසෙක්. අසාමාන්‍ය බලවත් දේවල් කරපු මිනිසෙක්. ඔබ එවැනි කෙනෙක්. ඔබ මොන මුඩුක්කුවකින් ආවත්, මොන පහත් තැනකින් ආවත්, මොන උගත් මට්ටමකින් ආවත් දෙවියන් වහන්සේ තුල ආත්මික තලයට ආවෙන් පස්සේ ඔබ බලවන්ත කෙනෙක්. සාමාන්‍ය මිනිස්සු අපි. හැබැයි අසාමාන්‍ය දෙයක් කළා මම මැරෙන්න යනවා. ආමෙන්. නිකන් නෙවෙයි මැරෙන්න යන්නේ, අසාමාන්‍ය දෙයක් කළා මැරෙන්න යන්නේ. මේ අන්තිම කාලේ, විශේෂයෙන් මේ අන්තිම කාලේ දෙවියන් වහන්සේගේ ආත්මය ගැන පොරොන්දු අපිට තියෙනවා. ඒ නිසා මීකාගේ ගෙදරින් එළියට එන්න ඕන. මීකාගේ ගෙදර ලැබෙන දේෙන්
කාලා බීලා දෙවියන් වහන්සේගේ නාමය මතක් කරලා තොইল දාලා හරියන්නේ නැහැ. එළියට එන්න ඕන. දෙවියන් වහන්සේගේ කැඳවීම අපි සම්පූර්ණ කරන්න ඕන. අද අපි නිහඬව හිටියා ඇති. මම කල්පනා කරලා තියෙනවා සැබෑ සිංහයෝ සමහර කලා නිහඬ වෙලා. හැබැයි අර වෙස් දහපු සිංහයෝ ඒගොල්ලෝ ගොරෝනෝ. සැබෑ ප්‍රොපේතවරු අද නිහඬ වෙලා. මම මේක අපේ දේවදාසයන්ට කිව්වා එක වාතාවකදී අපි අතර කී දෙනෙක් නම් දෙවියන් වහන්සේගේ සේවයේ දීමනාව ලැබු මිනිස්සු ඉන්නවද? ඒවා සැඟවිලා නිවිලා ඒවා දැල් වෙලා නැහැ. මේ කතා කරන්නේ පාවුල්තුමා කතා කරලා කියන්නේ දෙවියන් වහන්සේගේ දාසයන්ට නෙමෙයි සභාවටයි. සභාවේ ඉන්නවා. ඔබ අතරේ ඉන්නවා. දෙවියන් වහන්සේ දීපු දීමනාවල් දීපු අය ඉන්නවා. මේ අය අවදි වෙන්න ඕන. මෙයාගේ ආත්මය අවදි කරගන්න ඕන. හරිද? බොරු ප්‍රොපේතවරු හැම තැනම නැගිටිලා කට්ටන්ඩි පාස්ටර්ලා හැම තැනම බී වෙලා සැබෑ ප්‍රොපේතවරු නිහඬ වෙලා ඉන්න නිසායි. දෙවියන් වහන්සේගේ වචනයත් එක්ක ගමන් කරන මිනිස්යන් සීමා වෙලා තියෙන නිසායි. ඔව් මීකාගේ ගෙදර ඉඳන් සේවය කරන නිසායි. අද බොරු ප්‍රොපේතවරු දෙවියන් වහන්සේට හිමි මහිමය උදුරගෙන තියෙනවා. දෙවියන් වහන්සේට දී යුතු දේ තමන්ගේ කරගෙන තියෙනවා. ඒක ජීවිත රටාවක් කරගෙන තියෙනවා. ඒක සභාවට ගෙනල්ලා සභාවේ ඒක මුද්‍රා කළා. ඒක හරි කියලා කියනවා. දැකලා තියෙනවද? සමහර දේවදාසයෝ එනකොට මිනිස්සු වැඳ වැටෙනවා. ඔවුන් දන නමනවා. අනේ එක වතාවක් නම් කමන්නේ නැහැ. දෙවියන් වහන්සේට දෙන දේම කරන්න හොඳ නැහැ. මං අහන්නේ මට ඒක ප්‍රශ්නයක් නෑ. මට කවුරු දන නැමුවත් මට හැඟෙන දේ. ඔවුන් දෙවියන් වහන්සේටවත් ඒ තැන දෙන්නේ නැහැ. ඇයි? ඒක හුරු කරන නිසා. මේවා ඔක්කොම කට්ටන්ඩි සේවයන්. දෙවියන් වහන්සේගේ දාසියෙකුට ගරු කරන්න ඕන. හැබැයි එයා ඉදිරියේ වැඳ වැටෙන්න එපා. මොකද අපි ක්‍රිස්තු ශරීරය. අපි ක්‍රිස්තුස් වාසී ඉදිරියේ වැඳ වැටෙන්නේ. දේව දූතයෝ පවා කිව්වා අනේ මේ මගේ ඉදිරියේ වැඳ වැටෙන්න එපයි කියලා. දේව දූතයෝ කිව්වා වැඳ වැටෙන්න එපයි කියලා. මිනිස්සු වන අපි ප්‍රවේශම් වෙන්න ඕන. දෙවියන් වහන්සේට හිමි දේ දෙවියන් වහන්සේට දෙන්න ඕන. එපිරිස පොතේ මම ඔබට කරුණු කීපයක් කියන්නම් මේ ආත්මයෙන් ගමන් කරන මිනිස්සුන්ගේ ස්වභාවයල් ගැන ඔබව සූදානම් කරන පිරිස. එපිරිස පොතේ පළවෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ කියනවා අපේ උරුමයේ අධිකාරම වූ පොරොන්දුවේ ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා උන්වහන්සේ තුල මුද්‍රා කරනු ලැබුවේ. ශුද්ධාත්මයන් වහන්සේගෙන් නුඹලා මුද්‍රා කරනු ලැබුවේ. අපේ පොරොන්දුවේ අධිකාරම වෙනාද කියන අධිකාරම කියන ඇඩ්වාන්ස් එක. දෙවියන් වහන්සේ පොරොන්දුවක් වුණා. ඒ පොරොන්දුවේ ඇඩ්වාන්ස් එක ශුද්ධාත්මයන් වහන්සේ. ඒ ශුද්ධාත්මයන් වහන්සේව අපි තුල මුද්‍රා කරයි කියලා කියනවා. ඔබ තුල මුද්‍රා කරලා තියෙනවා ශුද්ධාත්මයන් වහන්සේ. ඔබ විශ්වාස කරනවද? ඉස්ලාම ඔබ විශ්වාස කරනවද ශුද්ධාත්මයන් වහන්සේ ඔබ සමග ඉන්නවයි කියලා? ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා නම් උන්වහන්සේ ඔබ තුල ඉන්නවා නම් උන්වහන්සේගේ සියලු දේත් එක තමයි ඔබ තුල ඉන්නේ. උන්වහන්සේ සතු දේ කාමරයකට දාලා වහන්න එපා. උන්වහන්සේ ඉඩ හරින්න ස්වාමීනි මාව පාවිච්චි කරන්න. ඔබ වහන්සේගේ ඇති සියලු දේෙන් ඔබ වහන්සේ මාව පාවිච්චි කරන්න. ඔබ මොනතරම් අලංකාර කෙනෙක්ද? ඔබ මොනතරම් බලවන්ත කෙනෙක්ද උන්වහන්සේ තුල? ඔබ උන්වහන්සේගේ පාවිච්චි වෙන්න කැමති වුණොත්. දැන් ශුද්ධාත්මයන් වහන්සේගේ පූර්ණකම අපි තුල තිබෙනවයි කියලා අපි දැනගන්නේ කොහොමද? මේක දැනගන්න ඕන. ශුද්ධාත්මයන් වහන්සේ අප සමග ක්‍රියා කරනවා කියලා අපි දැනගන්නේ කොහොමද? මම ඔබට කරුණු කීපයක් කියන්නම්. ඔබට මොන වේදනාකාරී තත්ත්වයක් වුණත් මොනම වේදනාකාරී තත්ත්වයක් තිබුණත් හරිද? අතුලාන්තයෙන් යම් සමාදානයක් ඔබට දැනෙනවා නම් ඒ ශුද්ධාත්මයන් වහන්සේ ඉන්න නිසායි. මුළු ලෝකෙම කඩාගෙන වැටිලා. පුදුම වේදනාවක් ඇතුලේ. හැබැයි මේ වේදනාව මොන තරම් දරා ගන්න බැරි වේදනාවක් වුණත් අතුලාන්තේ සමාදානයක් තියනවා ඒ ඔක්කොම පරාජය කරන්න. යෝබ්ට ඒක තිබුණා ආමෙන්. ඒ දේ ඔබට තියෙනවා නම් ශුද්ධාත්මයන් වහන්සේ ඔබ සමග සිටිනවා. ඒ දේ නිකන් මිනිස්සුෙකුට ලබන්න බෑ. යාඥාවල් වලට ඔබට ඉක්මන් පිළිතුරු ලැබෙනවා නම් ඒ කියන්නේ ඔබ දේව බියෙන් ජීවත් වෙන ශුද්ධාත්මයන් වහන්සේ සමග ගමන් කරන කෙනෙක්. එහෙම මිනිස්සු ඉන්නවා. හැබැයි සමහර කලාට ඔබ යාඥාව අනිත් මිනිස්සුකින් බලාපොරොත්තු වෙන එක හොඳයි. අපි එහෙමත් යාඥා කරන්න ඕන. හැබැයි ඔබට පුළුවන් යාඥා කරන්න. ඔබ යාඥා කරනකොට පිළිතුරු ලැබෙනවා නම් ඉක්මනට ඇවිල්ලා මාව හම්බෙන්න. ඔබට සේවයක් තියෙනවා විශේෂ සේවයක්. ඔබ දන්නවද මේකක් තියෙනවා කියලා? නෑ බාස්. ඇයි දන්නවද? ඔබ යාඥා කරලා නැති නිසා. මිනිස්සුන්ට යාඥා කරන්න ගන්න. හදවතින් යාඥා කරන්න ගන්න. සමහර කලාට ඔබ කරන යාඥාවට ඉක්මන් පිළිතුරු ලැබෙනවා. ඒ දීමනාව නිසා. ඉසෝදිසි කරලා බලන්න ඔබට මේ දේවල් තියෙනවද කියලා. මුළු ලෝකෙම ඔබ වෙපා කරලා තනිකම තුල ඔබ ගමන් කරන මහා තනිකමක් තුල ඔබ ගමන් කරනවා නම් කවුරුත් නැහැ කාගෙන්වත් පිළිගැනීමක් නැති කෙනෙක් නම් ඔබ එහෙම කෙනෙක් වෙලා ඔබට හැඟෙනවා නම්
දෙවියන් වහන්සේ මාව පිළි අරගෙන තියෙනවා කියලා ඔබට ඉන්නේ ශුද්ධාත්මන වහන්සේමයි. ඒ සිතුවිල්ල ගේන්නේ ශුද්ධාත්මන වහන්සේමයි. ආමෙන්. මම මේ වගේ අවස්ථාවල වල ඉඳලා තියෙනවා. මුළු ලෝකෙම කඩාගෙන ඉන්න. හැමෝම මම වර්ධකාරයක් කරපු අවස්ථාවල් තියෙනවා. ප්‍රතික්ෂේප කරපු අවස්ථාවල් තියෙනවා. ඒත් මගේ දෙවියන් වහන්සේ මාව පිළි අරගෙන තියෙන ඇතුලෙන්. ආමෙන්. පුදුම ශක්තියක් තියෙන්නේ. ඒ දහසකටවත් බෑ මාව බිම හෙලන්න. මොකද මා තුල තියෙනවා දෙවියන් වහන්සේ මා සමගයි කියන දේ. ඒ ශුද්ධාත්මන වහන්සේ ඉන්න නිසා. දීමනාවල් අවදි වෙන්නේ මේ පුද්ගලයන් තුලයි. ඔබ සීන දර්ශන දකිනවා නම් මේ ඇල ශුද්ධාත්මන වහන්සේගේ ක්‍රියාව. සීන දර්ශන හරි වැදගත්. ඔබ සීන දකින්න ආස වෙනවා නම් දෙවියන් වහන්සේට කියන ස්වාමීනි මට සීන එකකින් අද මම හැමදාම අරද මොන ප්‍රශ්න තිබුණත් කවුරු බැන්නත් දවස මොන තරම් වේසුණත් කොට්ටිට ඔළුව තියන්නේ ස්වාමීනි මට සීනෙන් කතා කරන්නයි කියලා. හැමදාම දෙවියන් වහන්සේ කතා කරන්නේ නැහැ. හැබැයි කතා කරන මට සීන පෙන්වන අවස්ථාවල් තියෙනවා. මම හරි කැමති. තේරුම් නැති වුණත් කවන්නේ. සීන තේරෙන්න ඕනේ නැහැ. හරිද? සීනයක් දැක්කයි කියලා ඒකේ තේරුම හොයාගෙන යන්න එපා. මොකද දන්නා දෙවියන් වහන්සේ තේරුම ඔබ ළඟට ගෙනෙනවා. ඒක වෙන්න සලස්වනවා. සමහරක් අය සීනයක් දැක්කම ඒ සීනේ දැක්කම මුළු ස්වර්ගය දැක්කා වගේ. ඔක්කොම ඒක තුල නෑ. චූටි දෙයක් විතරයි තියෙන්නේ. ආස වෙන්න. දෙවියන් වහන්සේ ඔබට සීන පෙන්නයි. ඔබ සීන දකින්නකොට ඒ සීනේ ඔබ දකින්න සීනේ ඔබ හිටියොත් මොන හරි කොටසක ඔබ හිටියොත් ඒ සීනේ ඔබටයි දෙවියන් වහන්සේ දීලා තියෙන්නේ. ඔබ ගැනයි කතා කරන්නේ. සමහරක් සීනේ තියෙනවා ඔබ දකින්නවා හැබැයි ඔබ ඒකේ නැහැ. ඔබට ඒක පේනවා. හැබැයි ඒ සීනේ තුල ඔබ නැහැ. එහෙනම් ඒ සීනේ තියෙන වෙන කෙනෙකුට. ඔබට නෙමෙයි. දෙවියන් වහන්සේ කෙනාව ඔබ වෙතට එවයි. හොයාගෙන යන්න ඕනේ නැහැ. ආමෙන්. එවිට ඔහුට කියන්න පුළුවන් මම මේ සීනේ ඔබ ගැන දැක්කා. ඔහුට විස්තර කරලා කියන්න පුළුවන්. යාඥා කරන්න පුළුවන්. ගලවන්න පුළුවන්. දෙවියන් වහන්සේ තා බලවන්ත ලෙස මනුෂ්‍යයන් තුල සීනෙන් කතා කරනවා. ඒ නිසා අපි මේ දීමනාවල් වලට අවදි වෙන්න ඕන. ඔබට තියෙනවා මේම දෙයක්. අන් අයව දල්වන්න නිතරම අන් අයව ශක්තිමත් කරන්න නිතරම ඔබ තුල ගින්නක් ඇවිල්ලා නම් ඒ ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ඉන්න නිසායි. තේන මිනිස්සු වැටලා ඉන්නකොට මිනිස්සු කලකිරලා ඉන්නකොට මිනිස්සු අධෛර්යමත් වෙලා ඉන්නකොට ඔබට ගිහිල්ලා දුවලා ගිහිල්ලා එයාව ශක්තිමත් කරන්න හිතෙනවා නම් එයාට දෙන්න දෙවියන් වහන්සේගේ වචනයක් තියෙනවා නම් ඒ ශුද්ධාත්මයන් වහන්සේ ඔබ සමග සිටින නිසායි. ඒක යහපත් දෙයක්. හාලෙලූයා. ඒ විතරක් නෙමෙයි. ශුද්ධාත්මන වහන්සේ ඔබ තුල ඉන්නවා කියලා දැනගන්න පුළුවන්. දූෂිත මිනිස්සු ඔබව හේතුවක් නැතුව ඇතහැරලා යනවා. හේතුවක් නැහැ. ඔබ ආස කරන සමහරක් මිනිස්සු ඔබව ඇතහැරලා යනවා. කියන්නෙත් නැතුව. ඔබට දොස් කියලා යනවා. ඔබව ඇතහැරලා. සමහරක් වෙලාවට ඔබ ඉන්න තැනින් ඔබව එලවලා දානවා. ඔවුන් ඔබගෙන් ඈත් වෙනවා. ඔබට ලං වෙන්නේ නැහැ. දූෂිත මිනිස්සු ඔබත් එක්ක එකගතාවකින් ගමන් කරන්නේ නැත්නම් හේතුව ඔබ නිසා නෙමෙයි. ඔබ තුල ඉන්න ශුද්ධාත්මන වහන්සේ නිසායි. ඒ දෙවියන් වහන්සේ කරන දෙයක්. ඒ නිසා තමයි දූෂිතයන්ට මාත් එක්කලා යන්න බැරි. ආමෙන්. කියන්නේ දූෂිත මිනිස්සුන්ට අපිත් එක්ක යන්න බෑ. දූෂිත මිනිස්සු දෙවියන් වහන්සේම තමයි අයින් කරන්නේ. ඊළඟ කාරණේ තමයි මේ ශුද්ධාත්මන වහන්සේ තුල ඉන්න මිනිසයා ඕන වෙලාවක මැරෙන්න ලෑස්ති. ළඟින් කියන්නේ ඕන වෙලාවක මැරෙන්න ලෑස්ති කියලා. දැන් පාස මේ වගේ කතාවල් කියන්න එපා වාසි කියලා කියන්න එපා. මේක තමයි ඇත්ත. හරිද? ශුද්ධාත්මන වහන්සේ තුල ඉන්න මිනිසයාට ඔහුට කොච්චර දේපල තිබුණත් ඔහුගේ වාහන කොච්චර තිබුණත් ඔහුට ගෙවල් දොරවල් තිබුණත් හතර වටේම ඔහුට බලා ගන්න දරුවෝ පැටව හිටියා. ඔක්කොම ටික අධ්‍යාපනය ලබන්න ඕන, ඉස්කෝලේ යවන්න ඕන ඔක්කොම. ඒ ඔක්කොම දේවල් කරනවා, සැලසුම් කරනවා. හැබැයි ඕන වෙලාවක දෙවියන් වහන්සේ ගාවට යන්න පුළුවන් මේ මිනිස්සයාට. හාලෙලූයා. ඕන වෙලාවක මැරෙන්න පුළුවන්. මොකද දෙවියන් වහන්සේ ඒ දේවල් ටික බලාගනි. දෙවියන් වහන්සේට හදවත තියෙන මිනිස්සයා වගේ. මරණය ඔහුට ලාභයක්. හැබැයි දෙවියන් වහන්සේ සමග ගමන තමයි ඔහුගේ තියෙන ආසාව. ආසාව දෙවියන් වහන්සේත් එක්ක ගමන. මැරෙන්න බය වෙන්න එපා. ළඟින් කෙනෙක්ගේ මැරෙන්න බය වෙන්න. මේවයි මරණොත් ඉන්නේ වාසිය මේකයි. මට ඉස්සෙල්ලා ඔබ දෙවියන් වහන්සේ වෙතට ගියා පමණයි. මොකද මරණය කියන්නේ අපි ඒ පරාජයක් නෙවෙයි. දෙවියන් වහන්සේ තුල දොරටුවක් විතරයි. නමුත් අපි මිනිස්සු හැටියට අපි දුක් වෙනවා. අපි මැරෙන්න කැමති නෑ. අපි ජීවත් වෙන්න ආසයි. ඒම තමයි අපේ ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ. ස්වභාවිකම අපි මේ ජීවනයේ තියාගන්න අපි ආරක්ෂා වෙනවා. මෙතන ගොඩ නැගිලා කඩාගෙන වැටෙනවා නම් අපි මේකේ ඉන්නේ නෑ. අපි මේකෙන් එළියට යනවා. ස්වභාවික සිදු වෙනවා ඒක. හැබැයි මරණයට බය නැහැ. මරණයත් එක්කලා අපි ජීවත් වුණත් මරණය කියන එක අපිට ලාභයක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඔබ ප්‍රතික්ෂේප වෙච්ච මිනිසෙක්. දැන් අම්මා තාත්තා ඔබ විපාක කරලා තියෙනවා. දැන් මේ මිනිස්සු ඉන්න හරිද? මෙතනත් ඇති. කුඩා කාලේ ඉඳන් අම්මා ඔබ විපාක කරලා. කුඩා කාලේ ඉඳන් තාත්තා ඔබ විපාක කරලා. ඒගොල්ලෝ ඔබත් එක්ක කතා කරන්නවත් කැමති නැහැ. ඔබ අනාථ නිවසකට දැම්මන. ඔබගේ ඥාතීන් ඔබව අයින් කරනවා. ඔබගේ සහෝදරයෝ ඔබව අයින් කරනවා. විශේෂයෙන් සහෝදරයෝ කොහොම ඔබ අයින් කරනවා. ඔබ යෝසප් වගේ ගැඳීමක් තියෙන මිනිස්සෙක්. යහපත් දෙයක්. ආමෙන්. මේමයි දෙවියන් වහන්සේ ගෙනියනකොට දෙවියන් වහන්සේ මිනිස්සුන්ගෙන්
ඔබ වයින් කරනවා. ඒගොල්ලොත් එක්ක තරහක් තියාගන්න එපා. අනිත් එක ඒ අත්දැකීම තියන අය ඇත්තම කතාව නම් දෙමව්පියත් එක්ක තරහක් නැහැ. ඔවුන් දෙමව්පියන්ට ලං වෙන්න කැමති. හැබැයි දෙවියන් වහන්සේගේ සැලැස්මක් තියෙනවා. දෙවියන් වහන්සේගේ ක්‍රමයක් තියෙනවා. මිනිස්සුන්ව තනි කරන. දෙවියන් වහන්සේ ඒක කරන්නේ විශේෂ කැඳවීමක් තියෙන නිසායි. ඒ නිසා තමයි ඔබට පේන්නේ ගොඩාක් වෙලාවට දේවදාසියෝ ඇවිල්ලා කසල ගොඩවල් වලින් ආපු තනි වෙච්ච, කැඩිච්ච, බිඳිච්ච මුකුත්ම නැති මිනිස්සු. දෙවියන් වහන්සේ ඒ දේ කරලා මිනිසුන්ව ගේන්නේ. ඒ දෙවියන් වහන්සේගේ පාසල, ශුද්ධාත්මයන් වහන්සේගේ පාසල. දෙවියන් වහන්සේ එවන්නන්ව හදනවා උන්වහන්සේට ඕන කරන දේ කරගන්න. හාලෙලූයා. ඉතින් ඔබ එවැනි කෙනෙක් වෙන්න පුළුවන්. ඔක්කොම වල ඔබ ප්‍රතික්ෂේප කරනවා. ඔබ කවුරුත් එක්කලා වැඩක් කරන්න ගියාම, සම්බන්ධ වෙන්න ගියාම සම්බන්ධතාවල් කැඩෙනවා. අයින් වෙනවා, කැඩෙනවා, බිඳෙනවා. දෙවියන් වහන්සේ විශේෂ කාර්යයක් ඔබට දීලා තියෙනවා. ඔබ යන්න කැමති හැම දොරටුවක්ම වැහෙනවා නම් ස්වාමීන් වහන්සේගේ ආත්මීය ක්‍රියාවක් එතන තියෙනවා. දෙවියන් වහන්සේ ඔබ සඵල කරනවට අකමැති නෙමෙයි. දෙවියන් වහන්සේ යම් ගමනක් ඔබව ගෙනියන සූදානම් කිරීමක් කරනවා විශේෂ දෙයකට. හරිද? මොනම රස්සාවක්වත් හරියන්නේ නැත්නම් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. ඔබට නියම රස්සාවක් තියෙනවා දෙවියන් වහන්සේ වෙන් කළා. මොනම රස්සාවක් කතා කරන්නේ. දැන් සමහර අය නම් අලසකම නිසා මොනම රස්සාවක්වත් හරියන්නේ නැහැ කියලා කියනවා. එහෙමයි ගැන නෙවෙයි කතා කරන්නේ. වැඩ කරන්න ආසයි. වැඩට ගියත් එතන ඉන්න බෑ. දෙවියන් වහන්සේගේ වැඩක් තියනවා කරන්න. හalleluya. ඔබ නිතරම තනියම දෙවියන් වහන්සේත් එක්ක ඉන්න කැමති කෙනෙක් නම් ඔබට විශේෂ අතිවිශේෂ කැඳවීමක් මම නැවත කියන්නම්. ඔබට දෙවියන් වහන්සේත් එක්ක තනියම ඉන්න, ඔබ දෙවියන් වහන්සේත් එක්ක තනි වෙන්න කැමති කෙනෙක් නම් විශේෂ අතිවිශේෂ කැඳවීමක් තියෙනවා. ගොඩක් දුරට මේක නැහැ. මිනිස්සු කැමති මිනිස්සුත් එක්කලා ඉන්න. මිනිස්සු කැමති මිනිස්සුත් එක්කලා කතා කරන්න. හැබැයි සමහර අය ඉන්නවා ඒ ඔක්කොම ළඟින් අයින්ලා මට දෙවියන් වහන්සේත් එක්කලා විතරක් පොඩ්ඩක් කතා කරන්න තියෙනවා. දෙවියන් වහන්සේගේ අභිමුඛය විතරක් ඉන්න දිනනවා. ඔබට එවැනි හදවතක් තියෙනවා ඔබ වාසනාවන්තයෙක්. ඒ අය වැඩි අනිත් මිනිස්සුත් එක්ක කතා කරන්නේ නැහැ. නිකම් ඕන දේ ඕන නැති දේ හැම දෙයක්ම අනිත් මිනිස්සුත් එක්ක කතා කරන්නේ. හරිද? මේ අය විශේෂ අය. එහෙම කියන්නේ දන්නවා. මේ දෙවියන් වහන්සේගේ ප්‍රොපේත සේවය, දෙවියන් වහන්සේගේ දීමනාවල් උන්වහන්සේ පුරවන්නේ මේ තනි වෙච්ච මිනිස්සුත් එක්කලයි. බයිබලයේ දිහා බැලුවොත් එලියා දිහා බැලුවොත් එලියට කවදාවත් මිත්‍රයෙක් හිටියේ නැහැ. මෝසස්ට මිත්‍රයෙක් හිටියේ නැහැ. දෙවියන් වහන්සේ තමයි කොහොම මිත්‍රයා. දෙවියන් වහන්සේ කියනවා මගේ මිත්‍රයා කියලා. යෙසායට මිත්‍රයෝ නැහැ. ආමොස්ට මිත්‍රයෝ නැහැ. ඔබදියාට මිත්‍රයෝ නැහැ. එසකියල්ට මිත්‍රයෝ නැහැ. යෝහන් බෞතිස්තට මිත්‍රයෝ නැහැ. ඥාතිත් නැහැ. කවුරුත් නැහැ. දෙවියන් වහන්සේ ඉන්නවා. දෙවියන් වහන්සේ ඔබව තනි කරනවා නම් උන්වහන්සේ සමග තනි වෙන්න. හalleluya. මේමයි දැන් මට ගොඩාක් මිත්‍රයෝ ඉන්නවා. ගොඩාක් මිත්‍රයෝ ඉන්නවා. ළඟින් ඉන්න ආස කරන මිත්‍රයෝ ඉන්නවා. හැබැයි කවුරු හිටියා? දෙවියන් වහන්සේ එක්කලා තියෙන මිත්‍රකම තරම් වටිනා මිත්‍රකමක් නැහැ. ඒගොල්ලෝ ඔක්කොමලත් එක්ක හිටියා. දෙවියන් වහන්සේත් එක්කලා ගිහලා තනියම ඉන්න ඒ මිත්‍රකමේ සම්බන්ධතාවයට තරම් ප්‍රිය වෙන දෙයක් නැහැ. ඔබට පුළුවන් මේ ආත්මික දීමනාව ලබන්න. ආමෙන්. අපි ඉදිරි කාලේදී ආත්මික දීමනාවල් ගැන කතා කරන්න යනවා. අවසාන වශයෙන් 1 කොරින්ති 14:1 මේම කියනවා. එතන කියනවා ප්‍රේමයේ අනුව ඵලයල්ලා ආත්මික දීමනාවල් වලට ආශාවයල්ලා ප්‍රධාන කොට ධර්ම වාක්‍ය කියන්ට ආශාවයල්ලා. නැවත කියමු. ආශාවයල්ලා ප්‍රේමයේ අනුව ඵලයල්ලා. ඒකට ආස වෙන්න කියන්නේ නෑ. ඒ අනුව යන්න ඕන අනිවාර්යෙන්ම. ආත්මික දීමනාව වලට ආශාවයල්ලා ප්‍රධාන කොට ධර්ම වාක්‍ය කියන්ට ආශාවයල්ලා. මේ උදෑසන මේ සභාවේ දෙවියන් වහන්සේගේ ආත්මික දීමනාවල් බොහොමයක් තියෙන මිනිස්සු සිටිනවා. කැඳවපු මිනිස්සු සිටිනවා. මම මේක දන්නේ කොහොමද? මම දන්නේ ඔබ යේසුස් වහන්සේව පිළිගෙන තියෙනවනම්, යේසුස් වහන්සේව උන්වහන්සේව ඔබගේ පුද්ගලික ගැලුම්කාරු කරගෙන තියෙනවනම් ඔබ මීකගේ ගෙදර නතර වෙන්න බෑ. වරප්‍රසාදයකට පල්ලියට එන්න එපා. ඔබට ලැබෙන දෙයකට සීමා වෙලා කිතුණු ජීවිතේ නිමා කරන්න එපා. දෙවියන් වහන්සේගේ දීමනාවල් ලබන්න. හරිද? ව්‍යාජ දේවල් වලින් ගැලවෙන්න. බොරුවෙන් ගැලවෙන්න. අලුතෙන් සිතන්න. දේව වචනයත් එක්ක සිතන්න. කොහොමද මම මේ දේවල් ලබන්නේ? ඒවා අමාරු නෑ. උන්වහන්සේව සංගවල නෑ. හැබැයි උන්වහන්සේගේ වචනේ ප්‍රතිපක්ති මත ගමන් කරනවා නම් උන්වහන්සේව ළඟා කරන මිනිසයා සමග උන්වහන්සේ බලවත් දේ කරනවා. මේ වචනේ ඔබට ආශිර්වාදයක් වේවා. ඔබ වහන්සේ අපට ළඟ සිටින පිහිටක් කියලා. ජේසස්. ඔබ වහන්සේ අප ළඟ සිටින මිත්‍රයෙක් කියලා. ආමෙන්.
මගේ හදවතට නිතර දැනෙන සලස්වන්න. ස්වාමීනි. ස්වාමිනී ඔබ වහන්සේ කොතරම් Jesus. දෙයි මට ආශිර්වාද කර තිබෙනවා. ස්වාමීනි. ඔබ වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේ නොමැති අතිකාරම මට දී තිබෙන නිසා ස්තුතියි. ස්තුති වේවා. එය භුක්ති විඳින පිණිස ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේගේ කැමැත්තේ ප්‍රකාරයට සේවය කරන පිණිස ස්වාමීනි. මේ හැම කෙනෙක්ම පාවිච්චි කරන්න ස්වාමී. Jesus. Hallelujah. අද දවස ඔබ වහන්සේගේ ප්‍රීතියෙන් ස්වර්ගික ප්‍රීතියෙන් උන්ගේ හදවත් පුරවන්න. ස්වාමීනි. මේ අසන වචන ස්වාමිනී සෑම අඳුරු වලාවක් කඩා Jesus. ආලෝකයේ ගෙනෙන වචන වෙන්න සලස්වන්න. Amen. Hallelujah. ආලෝකයක් දැල්වෙන්නා වූ මොහොතක් වෙන්න සලස්වන්න ස්වාමී. ඔබ වහන්සේ තුල ඊළඟ පියවරට ඔබ වහන්සේ තුල ඔබ වහන්සේ සැලසුම් මත යහපත් දෙයට පාතබන පිණිස ස්වාමීනි. මේ වචනයෙන් අපේ හදවත් අවදි කරවන්න. Oh Jesus. Hallelujah. ස්තුතියි ස්වාමීනි. ස්තුති වේවා. මීකගේ ගෙදරින් අපව එළියට ගන්න. ස්වාමීනි. ඔබ වහන්සේගේ පූජාසනේ අපව තබන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. Amen. ආමේන්.